දැන් අර ඇවිත් ඇති. අද හම්බ වෙන්න ඕනම කියලා මට කිව්වා. මට නම් බයේ බෑ. මං අම්මට කිව්වා මං ආයි හම්බ වෙන්නවත් කතා කරන්නවත් නෑ කියලා. කවුරු හරි ආවොතින් මම බලා ගන්න. උඹ බය නැතුව හම්බ වෙලා වරෙන්. සමහර වෙලාවට මට වරදින විදියක් නෑ. අයිස්චන් කරලා වරදින. ඒකේ මට වරදින විදියක් නෑ. යන්න මම අද විතරයි අර ඇවිල්ලා ඉන්නේ. ඔයාලා දෙනුකුද යන්නේ? පාර තියෙන්නේ මේ පැත්තේ. අපිට දැනුණ හොරේ. උඹලා දෙන්නට වැඩක් නෑ නේ. උඹලා දෙන්න ඵලයල්ලක පවුනොදී. මෙහෙනෝ යන්න අපි එලට කරන දෙයක් පරිස්සමෙන්. හා. දැනුම් තමයි. ඔබ කියනකම් ඕකේ. දෙන්න කාලෙකින්නේ හම්බුනේ කතා කරගන්නත් ගොඩක් දේවල් ඇතුනේ. ඔය දෙන්න කතා කරගන්න. මං අර පැත්තේ කවුරු හරි එනවනම් කියන්න. තෑන්ක්ස් හොඳේ. තෑන්ක්ස් කියලා හරියන්නේ නැහැ. ඔයාලට සලකන්න ඕන හොඳේ. හරි පස්සේ බලමු. කිනවා වෙලා ඉන්න. අම්මෝ කොහොමද යාට? අයියා මාව හම්බෙන්න ඕනේ කිව්වේ. ඔයාව බලන්න හිතුණා. කොහෙද ඉතින්නාට මාව මතක් වෙන්නේ නැහැ. එහෙම නෑ ඉතින්. ඔයා දන්නවනේ අයියා අපේ ගෙදර තත්ත්වේ. ගෙදර අයත් එක්ක ඉතින් කියන්න ඕනේ නෑනේ. ඉතින් දැක්කනවාද? මොකද මේ? ආට ඒකත් මතක නැහැනේ. මොකක්ද? දෙන්නේ එයාකට අදට අවුරුදු 3ක්. මම ඒ නිසා මේ ලවස් එකට ඇවිල්ලා එන ගමන් මේක අරගෙන ආවේ. මේක ගන්න. ඇයි? අම්මලාට මම මොකද කියන්නේ? ඒකත් ප්‍රශ්නයක් තමයි ඉතින්. මංශකාර තමයි කියලා කියන්නේ. අම්මෝ දෙයක් මන් දීලා. නෞකරාදී මම දීබෝම් වෙනවා. සතියෙන්ද ඕන්ගේ ඔයා යන්න දැන් මොකද කරන්නේ අපි මොකද කරන්නේ හලෝ දැන් යාළුවෙක් බෝඩිමට ගියා. එයා එනකන් ඉන්නවා කියලා කියමු. නිහඬ කල්පනා ලොවක තනි වෙලා නුඹ හඬයි මම හඬයි අනේ සුදු පගේ පැටියෝ ඔයා කොයි වෙලාවෙද ආවේ පැටියෝ මගුලයි මම කළු මහත්තයා ඔයා මගේ සුදු පැටියෝ ඔයා මගේ සුදු මම කළු මහත්තයා අනිත් එක මම තාත්තා කෙනෙක් ළමයි තුන් ඉන්නවා මම කළු මහත්තයා අනේ පැටියෝ ඔයා කොයි වෙලාවෙද ආවේ අනේ සුදු පැටියෝ මගේ සුදු පැටියා මම කළු අනේ නෑ ඔයා තමයි මගේ සුදු පැටියා මල මගුලන්නේ වට ඔයා උනේ තමයි මගේ සුදු පැටියා මේ සුදු පැටියෝ දෙපා උඹට හලවලක් කරන්න ආ එහෙමද නෝනා හොරෙක් නෝනා ඉක්මනට එන්න හොරෙක් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා නෝනා හොරෙක් නෝනා හොරෙක් ඉතුරු කරන්නේ අද අම්බ ගෙඩියක් කඩා ගන්න විදියක් නෑ මේ ඕන්නේ ඉතින් අම්මෝ මගේ ගෙඩියක් කඩා ගන්න අම්බා කොට මාමා
හොරෙද්ද කොහේ නේද සජිනෙන්දේ? මොකක් හරි හොරකමක් කරලා මං අඳුරගත්ත අර දුවපු එක. අර ඉෂානයනේ. හොඳ වැඩි අස්ස වැඩි. ඕකට ගහන්නම තමයි ඕන. උඹලා දෙන්න ඉතින් නැති මම දන්නේ නැහැ කියලානේ. උඹලා දෙන්න මං අරකෙක් කිලිතුව. යස්ස වැඩි. ඕකට ගහන්නම තමයි ඕනේ. අර ඉෂානයනේ. හොඳ වැඩි. අපෝ පිස්සුද සජිනෙන්දේ? අපි ආව දැකලවත් නැහැ. කවුද දන්නේ නේ සජීනන්දේ. අපි දැකලත් නෑ යානම් කවුද කියලා. උඹලා දෙන්නටම කියනවා මං හොඳේ. උඹලා ගෙදරම පළයක්. මේකේ උඹලුවාට අද හම්බෙන්න බෑ කියලා. මොන කිනි ගෙඩියක් දේවිත් දන්නේ බෝම්බේ ඔයා. මං කිව්වේ නේ හලෝ. අනේ නන්දා. උඹට නම් හිනා මගේ මේ දෙලෝ රත් වෙලා ඉන්නවා. ඔබ තමයි ඔක්කොට වගේ යන්න ඕන එක. ඔබ බය වෙන්න එපා. ඔය බෝම්බේ අම්මගේ කනේ තියන්න කලින් ඔබ ගෙදර ගිහින් වෙච්ච සිද්ධිය කියපන්. අපි මෙහෙම යාළුවෙක් එක්ක බෝඩිම ළඟ හිටියා. යාළුවා බෝඩිම ඇතුළට ගිහින් එනකම් ඒ වෙලේ ඔන්න කොහෙදෝ මිනිස්සෙක් ආවයි කියලා. ඔය එහෙනම් අද උදව් කරනවා හොඳේ. හරි හරි. Tariyan maparesuin. Emin naging na. හොඳයි. ඉස්කෝලේ මම පාඩම්. මම හිතන්නේ මේක. ඔය ආච්චි කොහෙද බහින්නේ? මොනවද පෙට්ටියේ? උඩින් තියන්න. අනේ බෑ බෑ ළමියෝ. මේකේ වැඩි දලපුවා ගියා. මේකේ උඩින් දුව පොඩි වේවි. මම මේ ළඟ බහින අර පළාවිට පන්සල් ළඟ. වාඩිලා ළඟින් තියාගන්නකෝ. එළිය පඳවන මැතිතුමාගේ සුක්කානම උරුදැතට සතර වරන් දෙවි පිහිටයි සෙනෙහස නම් මිනි පාටයි ඔය පෙලින් පෙළට ඇවිත් නොබේ කඩන ටිකත් මහත්පයා පාල දෙවලෙතින් කැටේට ඇවිත් පඳුරු දාලා ගියා මුනි භගවත් කරුණාවයි බතේ සිටින සියලු දෙනා ගොඩේ උනේ මම මේ රටයට එදා වේල සොයා ගන්න අද දිනමා ඔබ හමුවට එන්නේ මුළු සමාජයේතම පිළිවෙලක් වෙලා තියෙන තරුණ බාල මහලු සියලු දෙනාටම ගොදුරක් වෙච්ච මත් රක්ෂිතාට විරිඳුවෙන් නම තන්නයි ඕන්න එහෙමනම් මිලි සුදා ඇති තියා නම පානය කිසි විටක පවන වදින්දී සමමානට වේ බඹරෙකු විලසා රණට වේරි වැඩි වූ විට වමන ගොඩේ නොකර කතා
අපට පෙනී යසට සසර අපාර්ට්මන්ට් චිකේ වනචරයා අනිච්චේ මේ මා නැට්ටිච්චයක්ද? පව්වනේ ආච්චිගේ පූස මං කියන්නේ කාගේ පුසද මෙතන පව් කියලා. අනේ පලයන් ආච්චි යන්න නාඩගම්. අයියෝ අයියෝසි අල්ලපන් මල්ලි තාලේ දැන් නම් විරුද්ධ වෙනවා සටපට ගාලා සේකාර ගිනි කිරිල්ලි රංග නානුඹේ ඔය රැඟුමට අනේයි යටි මහලයි පැද්දේ ඉලෙල දෙන තාලෙට විරුදු මල්ලි තොර ඌවා දැක්ක ගමන් ඒ කොමලට අනී නෝටි උන්නත් වෙරි හුඳුනා නුඹෙන් ලැබුණ ඒ පහසනේ මතා ගන්න දැන්මල මන්ත බෑරුමට වෙච්ච වැඩේ මතා ගන්න දැන්මල මන්ත බෑරුමට ඇති යාන්තම් ඒ කෝලම ඉවරුණා. වෙන්තල පෙට්ටියෙන් අපි සද්දේ පන්සල් ළඟ පුස්තකව දාලා බහින්න හදන්නේ නේ නෑ නෑ නමේ මොකෙක් දෙකේ මගේ පෙට්ටිය මාරු කරලා. මේ වැඩි වෙකින් යන්න ඕනේ නැහැ කොට කොට යමු මේ තේගෙන ආවා එන්න තේ බොන්න. තව පොඩ්ඩයි මේක ඉවර කරලා එන්නත්. එහෙනම් තේක නිවේවි. සජීතවත් කෝල් කරලා බලන්න ඕන. තාම නෑනේ. එමින් නගින්න ඒයි මේ ඇහුණයි. අද ආවේ නෑනේ දෝනිය අර ඉස්සෙල්ලා බස් එකේ. මං හිතන විදියට අර හුටපටේ ආපහු පටන් අරන් වගේ. හෙව්වොත් නරකද මං අහන්නේ. අපතේතෝ පීඩනයක් දෙන්න පාලමයට හදිසි තීරණ ගනිමි. අලවල නැතුව මේ ටික දවසක් බලන්න ඉතින්. නැත්නම් ළමයි දන්නෝනේ ගන්න හදිසි තීරණ මේ දවස්වල. අනේ අම්මේ මෙහෙමත් තාත්තලා. කොයි තේරෙවි? අරුත් එක අර පැනලා ගිය දවසට මගේ කෙල්ල. එදාට මම බලන්නම්කෝ. ඕන එකක් කරගන්න එකයි අත්තේ තාත්තයි දු.
රිෂිකාට නමක් ගන්න නේ ගියේ. ඇයි ඒකිගේ ගෙවල් වල කවුරුවත් නැහැ? ඇඳුම් ගන්න යන්නේ. මේ කාර විතරයිනේ. මොකද්ද මේ කන්දොස් කිරියාව? යන්න දෙයක හදලා දෙන්න. අම්මේ මොකෝ ඔච්චර ඉක්මනට ඇඳුරුත් මාරු කරගත්තා? අම්මේ අද සජිනන්ද කෝල් කරාද? මම අද කොහොමද සජීට කෝල් එකක් ගන්න හිටියේ. කො අරන් දෙන්නකො කෝල් එක. මේ අද මට මේ ඉෂානයි ඔද්ද කරගත්තේ පාරානේ ඉන්න. අම්මේ මේ මට කරකැවිලා වගේ. ඒක දෙන්න කොහොමද? මේ ඉක්මනට එන්න. මොකද නමසෝ කරන්නේ? මේ දරුවට කලන්තයක් හැදිලා. ඉක්මනට එන්න. මොකද්ද උනේ වගේ කියලා. මොකද්ද උනේ? ඉක්මනට මනස පුටුවක් ගේනවා. මොන නබුලද නමසෝනේ පතරේ නෑ හැබතිස්සෙම. මම මේවා කිව්වා වෙන්නේ ඉස්සෙල්ලා. ඔන්න උස්සුම මං අපු දෙක ගත්තා. ඉක්මනට දැනෙන්න ඉන්නේ. දැන් හරිනේ ඔක්කොම. මේ පේන්නේ කලන්ත හැදෙන අර ඌව හම්බෙන්න ගිහිල්ලා. මං කිව්වා ඉතින් වෙන්නේ කියලා. ඔය මේ දේ කියාගන්න බැරුව තමයි කලන්ත හැදුනේ. ඉන්නෝක තමුසේ පත්තරෙන් දමාගෙන බල එතකොට ඔක්කොම හරි. ඔය කෙල්ල හදාගන්න බැරි මට මේ කෙල්ල තමුසේ ඉඳ තමයි. මුසක තියෙන කන්දොස් කිරියාව නිසා තමයි මේ ළමයට මෙහෙම වෙලා තියෙන්නේ. යාළුවෙක් වගේ පයි මේ ළමයි ආශ්‍රය කරගන්න. ඒක නිසානේ කිසිම දෙයක් කියන්නේ නැත්තේ. ඕන දෙයක් කරගන්න. අනේ පුතේ ඉතින් ඔහොට කවදක හරි තේරෙන්නේ ඉතින් මේ දූ කවදක හරි බැඳලා දරුවෙක් කුළු දවසට අම්මා කෙනෙකුගේ හිතේ තියෙන ගින්දර. අනේ අම්මේ මේ තාත්තලා හින්දලේ මේ හදාගන්න බැරි මගේ ඔන්න ආපහු පටන් ගත්තා. එල්ලට ඉන්නරින්න ඔක ටික. ඒ වුණාට ඉතින් තමුතර තේරෙන්නේ නෑනේ මේවා. මේවා මම කොච්චර අමාරුවෙන්ද කිරි දීලා කියලා හදලා ගත්තේ මේ ළමයි. කොච්චර මේ කෙල්ල විතරයි ඉන්නේ. ඇස් දෙක වගේ මම බලාගත්තේ. තමුසෙට නම් ඉතින් පත්තරේ විතරමයිනේ. අනේ පුතේ ඔය දැන් හොඳයි නේ පැටියෝ. මොකෝ පුතේ උනේ? ඔය ගන්න පුතේ උනේ? පුතේ උඩ මොකද උනේ? දැන් හොඳයි නේ පුතේ? අර පුතේ අර පුතාගේ ලාලු වල මොකද්ද ශාන්ත කවුද කියන්නේ? ඒ දරුවට එන්න කියන්නේ. ඔව් පුතේ මොකද මේ තාත්තයි මායි මැරෙන්නේ ඉස්සෙල්ලා මේව ඉක්මනටම පිළිවෙලක් කරලා දෙන්න ඕනේ. එන්න කියන දුවේ ඕවා. අම්මේ හොඳ දුව මගේ.
මේ කිය අපි ඇඳුවද්ද? දුවේ අපේ වීඩියෝ වලට කැමති නම් අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න. මේ වගේ වීඩියෝවකින් මුණ ගැසෙමු.